බුදුරජාණන් වහන්සේ කිව්වා පොයේ දවසේ පන්සලට යන්න. පොයේ දවසේ ආරණ්‍යයකට යන්න. විවේකයක් ලැබිච්ච සෑම කාලයකටම ගිහිල්ලා මොකද වෙන්නේ? අඩුම ගානේ සතියකටවත් తాවකාලිකව පැවිදි වෙන්න. කිව්වද නැද්ද? කිව්වද නැද්ද? නෑ නෑ එහෙම කිව්වේ නෑ හොඳේ. එහෙම කිව්වේ නෑ. නෑ කට්ටිය ඔන්නෝ අල්ල ගන්නවා ඒකට. අල්ල ගන්නවා. දැන් ওই తాවකාලික පැවිද්දක් කියලා එකක් තියෙනව නේද? කොහෙද තියෙන්නේ? තායිලන්තේ තියෙනවනේ. ලංකාවෙත් තියෙනවද? පටන් ගෙනද? සුවපත් වේවා. හරිද? දැන් මං අහනවා පොඩි ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේට කොහේ හරි තැනක අමතක වෙලාද? తాවකාලික පැවිද්ද කියන එකක් ඒ කාලේ වදාරන්න මට ඉතින් තාම පොඩ්ඩක් අමතක වෙන්නේ නැදිනේ. දැන් කවුරු හරි අද කාලේ සර්වඥ කෙනෙක් පහළ වෙලාද? බුදුහාමුදුරන්ට අමතක වෙච්ච දේවල් අලුතෙන් කරන්න. තුන්කල් දක්නා නුවණින් යුතු බුදුරජාණන් වහන්සේ තුන්කල් දක්නා දහමක් විනයක් පනවලා දේශනා කළා තියෙද්දී අපිට පුළුවන් ද කාට හරි කෙනෙකුට මේ එහෙම අලුතෙන් එකක් පනවන්න බෑ. තේරෙනවනේ? ඔය සමහර උදවියෝක කරන්නේ අර සත්ත දින්න තේරාපදානය කියලා එකක් අරගෙන ඔන්න ඕකෙන් තමයි කරන්නේ. දැන් සත්ත දින්න තේරාපදානය කියලා කියන්නේ මේ මිනිස්සයා කාලයක් ඉන්න මහාන වෙනවා. මහාන වුණාට පස්සේ ගෙදරින් කරදර ඇවිල්ලා ගෙදර ප්‍රශ්නයක් නිසා දින 7කින් එයාට යන්න වෙනවා. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ මට නිකමට කියන්නේ මේ මිනිස්සයා දින 7කට මහාන වුණාද දිගටම මහාන වෙලා දින 7කින් යන්න වුණාද? දිගටම ඉන්න මහාන වෙලා ප්‍රශ්නයක් නිසා දින 7කින් ගියා. ඕක කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කරගන්න ඕනේ අපේ කට්ටිය. දින 7කින් දැන් දින 7ක පැවිද්ද දුන්නා. දැන් මේක හොඳයිනේ කියලා. දැන් මං අහන පොඩි ප්‍රශ්නයක්. අපි මහාන වෙන්න ගිහිල්ලා හරිද? අපි පණ්ඩු පලාසෙක් වශයෙන් දීර්ඝව ඉඳලා එතකොට අපි ස්වාමින් වහන්සේට අප උපස්ථාන කරලා අපි හොයාගත්තා මහානකමට ඇතුළත් වෙනකොට පූර්ණේ විය යුතු දේවල් ටිකක් තියෙනවා. ඇත්තටම මම ළමයි ලක්ෂ ගානකට උගන්වලා මම ගිහිල්ලි වෙලා කළුදීපකුණේ ලොකු ස්වාමීන් වහන්සේට කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මන්තරම් මාන්නක්කාරයෙක් මේ ලෝකේ නැතුව ඇති. ඇයි? මම ඉතින් ලොක්කනේ දැන් ළමයි ඔක්කොගෙම ලොක්කා ගුරා. එතකොට කාගේවත් දේවල් වලට දෙකට නැමෙන්නේ නැහනේ. එතකොට දැන් අපි තුමු මහාන වුණාට පස්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට වඩා දැනුමින් අඩු කට්ටිය මහාන වෙනවා. මට වඩා වයසෙන් අඩු කට්ටිය මහාන වෙනවා. එහෙම අයට මම මොකද වෙන්නේ? ලොක්කා වුණොතින් එතකොට අපි තුමු මට වඩා වස් වලින් වැඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. මට යමක් කියනවා. මං ගණන් ගන්නෑ. ඇයි මං දැනුම වැඩි පුද්ගලයා කියලා හිතනෝනේ. අන්නේ මාන්නේ නිසා මම ගිහිල්ලා ලොකු සයන්සගේ මුලින්ම ඇහුවේ ස්වාමීනි අවසරයි. මන්තරම් මාන්නක්කාරයෙක් වෙන නෑ. මට මේක නැති කරගන්න ක්‍රමයක් කියන්න කියලා. එතකොට ලොකු සයන්ස මට අද වගේ මතකයි කිව්වේ මහත්තයාගේ වචනේම ඇති ඔය හැඟීමම ඇති ඕක දුරු වෙන්න කිව්වා. ඔය හැඟීම තියෙන තාක්කල් ඔයාලට වරදින්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ටොයිලට් ඇත්ති වෙනකන් හේදුවා. ස්වාමින් වහන්සේලාට කර තියාගෙන අර කඳු මුදුනේ මේ කළු දීපකුනේ කඳු මුදුනේ කර තියාගෙන වතුර ඇද්දා. වතුර ටැංකි ලොකු ටැංකිය කරේ තියාගෙන ඇද්දා මේ පැවිදි වෙන්න කාලේ. එතකොට මට දැනුණා මේවෙන් පුදුම විදියට අපේ තියෙන මේ කෙලෙසියෝ ගෙවෙනවා කියලා. දැන් මොකද වෙන්නේ? ගිහි ජීවිතේ භාගයක් අඩිය තියාගෙන නෝනත් ගෙදර තියාගෙන සතියකට මහාන වෙනවා. එතකොට එයාගේ මාන්නේ එහෙම දුරු වෙයිද? නෑ. අර මාන්නේ ඩබල් වෙලා ඊට පස්සේ ශාසනයේ ඉන්න හාමුදුරුවන්ටත් අනර්ථයක් කළා. තමනුත් ලොකු අනර්ථයක් කරගෙන ශාසනයත් විනාශ කරගෙන තමයි ওই මිනිස්සු එළියට බහින්නේ. අන්න ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ එහෙම එකක් අනුදැන වදාරන ඕනේ එහෙනම්. අනේ මේ ගෙදරත් ඉඳගෙන පොඩ්ඩක් නේද? తాවකාලික වෙලා දඹුලෙන් ගිහලා තලගොය චුට්ටක් මරා ගන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙනවනේ. එහෙම දෙන්නේ. අනිත් එක තාවකාලිකව පැවිදි ඉල්ලීමේ වාක්‍යයක් නැහැ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය මාසයකට පබ්බාජේත මම් භන්තේ. එහෙම එකක් නැහැ. සතියකට පබ්බාජේත මම් භන්තේ. එහෙම එකක් නැහැ. පබ්බාජේත මම් භන්තේ පැවිදි කරන්න ස්වාමීන්. ඉතින් ඒවා නොදැන මේ මොන්න තැනකටද යන්නේ කියලා මම නම් දන්නේ.